අපි මතු කරන්නට හැදුවේ ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයට ඔබතුමාට විනාඩියක් එකමාරක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙන්න. ප්‍රශ්න මතු කරන්න ගරු කතානායකතුමනි, ඊශ්‍රායලයත් ඉරානයත් අතර ඇති වී තිබෙන මේ බරපතල යුදමය තත්ත්වය අද දවසෙත් ප්‍රවර්ධනය වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඒක විශාල නොවේ කියලා යුදමය තත්ත්වය. නමුත් ඒක ඇත්ත වශයෙන්ම න්‍යෂ්ටික අවි යුද්ධයක් කරා යෑමේ බරපතල අවදානම තිබෙන මොහොතක අපි මතක් කරන්නට කැමති ඊශ්‍රායලයේ අපේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියන් 10000ත් 20000ත් අතර ප්‍රමාණයක් අපිට නිශ්චිතව ගාන කියන්නට අමාරුයි. ඒ රටේ සේවය කරනවා. ඒ රටේ ජීවත් වෙනවා. තවත් විශාල ප්‍රමාණයක් ඇති. ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් රජයේ වගකීමක් තිබෙනවා අඩුම ගණනේ මේ වගේ අවස්ථාවකදී අපි මේ ප්‍රශ්නය අහන්නටත් පෙර මේ සභාවට කරුණු දැක්වීමක් කරන්න. අපේ රටේ අපේම රටේ පුරවැසියන් ඊශ්‍රායලයේ සේවය කරන ඒ අය වෙනුවෙන් මෙන්න මේ පියවරන් අරගෙන ඒ අයගේ ආරක්ෂාව ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අපි යම්කිසි මේ ආකාරයේ පියවර අරන් තිබෙනවා කියන එක රටට පැහැදිලි කරන්නට ඕන. විපක්ෂයේ ප්‍රශ්න අහනකම් ඉන්නට අවශ්‍ය නැහැ. ඒ වගේ මතක් කරන්නට කැමතියි අපේ රටේ කර්මාන්ත පද්ධතියට. ඒ කර්මාන්තයට, ඒ වගේම අපනයන ශේෂ්ත්‍රයට, ඒ වගේම තෙල් මිලට මේ වගේ බරපතල ප්‍රශ්නයක් පිළිබඳව අපි මේ කරුණු කාරණා එළිදරව් කරන්නට හදනකොට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ප්‍රධාන සංවිධායකවරයා නැගිට සිටින්නේ මේ වල්පල් දොඩවන්න නෙවෙයි, රටට බලපාන ජනතාවට බලපාන අපේ රටේ පුරවැසියන්ට බලපාන ප්‍රශ්නයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න. මේ සභාවේ මේක ඉදිරිපත් කරන්න බැරි නම් කොහෙද ඉදිරිපත් කරන්නේ?